මේ උඩ අපේ වහලට බර වෙලා තියෙන වත්තක්. මේ උඩ තියෙන අත්ත මම ගහට නගින්න නැතුව වහලට නගින්න නැතුව බිමේ ඉඳගෙනම පොඩ්ඩක් එළිය පැත්තට අදින්න තමයි ලෑස්ති වෙන්නේ. බලන්නකෝ මේ ඇදෙන විදිහ හොඳට. අත්ත ඇදෙනවා. ඒත් එක්කම බලන්න මම මේ තනියෙන් තමයි මේක අදින්නේ කවුරුත් නැහැ. මම බිමින්නම් තමයි රෝප් එක දාගත්තේ. මෙන්න මේ සෙටප් එක නැත්තම් මේ රෝප් එක හදාගන්න විදිහ තමයි අද අපි ඔබට කියා දෙන්න සූදානම් වෙන්නේ. මුලින්ම මේ වැඩේ කරන්න අපි මේ අපිට ඇද ගන්න ඕනේ අත්තට කඹේ දා ගන්න ඕනේ. දැන් ගොඩක් අය කලින් වීඩියෝ එකක අහලා තිබ්බා කඹේ කොහොමද දාගන්නේ කියලා. මේ විදිහට ලෙහෙන විදිහට ඔතාගෙන ආගේ අත්ත ටාගට් කරලා විසි කරන්න පුළුවන්. එහෙම නැත්නම් මොකද දිග රිටකින් දා ගන්න පුළුවන්. නැත්නම් මේක අගිස්සට පොල්ලක් ගැට ගහලා විසි කරන්න පුළුවන්. ඔයාලට පහසු ක්‍රමයකින් දා ගන්න තියෙන්නේ. අපි අද වැඩේ පෙන්නන්න මේ අත්තට දාමු. right මෙන්න මේ විදිහට ආවා. ඊළඟට අපි මේකේ එක පැත්තකට දාගන්න ඕනි ඇල්ෆයින් බටර්ෆ්ලයි නොට් එක. මේ ඇල්ෆයින් බටර්ෆ්ලයි නොට් එක අපි කලින් වීඩියෝ එකකින් සම්පූර්ණයෙන් මේක දාන විදිහ ගැන කතා කළා. අපි අදත් පොඩ්ඩක් බලමු ටක් ගාලා කොහොමද ඇල්ෆයින් බටර්ෆ්ලයි නොට් එක දාන්නේ කියලා. අපි මේ කඹේ මෙන්න මේ විදිහට රවුන්ඩ් තුනක් හදාගෙන මගේ කලින් වීඩියෝ එකක් තියෙන සම ඉක්මනින් පෙන්නන්න. රවුන්ඩ් තුනක් හදාගෙන මෙන්න මේ විදිහට අරගෙන තමයි ඇල්ෆයින් බටර්ෆ්ලයි නොට් එක අපි දාගන්නේ. ඊළඟට මේ තියෙන ලූප් එක ඇතුලෙන් මේ කඹේ අනිත් පොට මේ විදිහට යවා ගන්න ඕනි. right අපිට දැන් පුළුවන් මේක මේ විදිහට අත්තට හිටින්න යවන්න. දැන් ඔයාලට මේක ගැටේ ලෙහා ගන්න ඕන නම් පුළුවන් මේ අනිත් එකෙන් ඇද්දාම මේ ගැටේ පල්ලෙහාට එනවා. අපි උඩට නගින්න අවශ්‍ය නැහැ. දැන් අපි ගැටේ උඩට යවලා ඔන්න දැන් අපේ අත්ත හොඳට ඉර වෙලා තියෙන්නේ. දැන් හිතන්නකෝ මේ අත්ත මේ වගේ වහලට බර වෙලා තියෙනවට අඩ ගන්න ඕනේ කියලා. දැන් මම යනවා මේ ළඟ තියෙන තවත් ගහකට. මෙන්න තියෙන තවත් ගහක්. අපි මේක වටෙන් මෙන්න මේ විදිහට හොඳට බලන්න මේ ගහ වටෙන් මේ කඹේ සම්පූර්ණයෙන්ම එළියට ගන්නවා. අරගෙන ඒ එළියට ගත්ත කඹේ මේ විදිහටම තියාගෙන අපි ගහේ ගැට ගහපු පැත්ත අරගෙන මෙතනින් දාගන්න තියෙන තව ගැටයක් අපි ලං කරලා බලමු. මෙතනින් රවුමක් හදලා මේක එළියට අරගෙන මෙන්න මෙහෙම පුංචි ලූප් එකක් හදා ගන්න තියෙන්නේ. ඊළඟට මේ ගහ වටෙන් අරගත්ත මේ පොට අරගෙන මේ ලූප් එක ඇතුලෙන් මේ විදිහට දාලා අපි එළියට අරගෙන තව වතාවක් ඒ ලූප් එක ඇතුලින්ම මේ විදිහට පොට එළියට ගන්නයි තියෙන්නේ. දැන් අපිට පුළුවන් මේ අත්ත බිමේ ඉඳගෙන තනියෙන්ම ඇද ගන්න. මේ ක්‍රමයේදී අපි අත්තරියත් යන්නේ මෙතන ගැටේ ලොක් වෙලා තියෙන්නේ. මෙතන ලොක් එකක් දාපු නිසා ඔයාලට තනියෙන් අමාරු නම් මේ වැඩේ කරගන්න තව කෙනෙක් එක්ක එකතු වෙලා මේක ඇද ගන්න පුළුවන්. බිමේ ඉඳගෙන අපි ගහටත් ගැටේ දාලා පල්ලෙහා ඉඳලා තනියෙන් එක කඹයකින් මේ අත්ත නැත්තම් ඔයාලට පුළුවන් ගේ තියෙන පරාලයක් ඇද වෙච්ච එකක් ඇද ගන්න අවශ්‍ය නම් බිමේ ඉඳගෙන මේ වැඩේ කරගන්න. ඔන්න සුදුසු ගැටයක් ඔයාලට අරගෙන ආවා. මේ වගේ ප්‍රායෝගික ගැට අපිට ජීවිතයට එකතු කරගමු. ඔයාලට අවශ්‍ය තවත් මොනවා හරි කාර්යයන් වලට අවශ්‍ය ගැට තිබෙනවා නම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න.